හරි ඉතින් මුලින්ම ඔයාලගේ YouTube app එකට යන්න. ඔයාලගේ YouTube app එකට ගියාම ඔයාලට පේනවා ඇති data තියෙනවා අපේ. හැබැයි YouTube app එක වැඩ නැහැ කියලා ඔයාලට පේන්නේ නැති. data කොච්චර තිබුණත් වෙලාවකට මෙහෙම වැඩ නැතු යනවා. ඉතින් මගේ පළවෙනි SIM එකට දාලා තියෙන data on එකේ තියෙන්නේ මේ. data on එකේ තියෙන්නේ ඔක්කොම කරලා තියෙන්නේ. ඉතින් ඔයාලට පේනවා ඇති මොනා කරත් මේ අපේ YouTube app එක වැඩ නැතු යනවා. ඉතින් අපි බලමු මේක කොහොමද හදාගන්නේ කියලා. ඉතින් මුලින්ම ඔයගොල්ලෝගේ ෆෝන් එකේ setting app එකට මෙතන පල්ලෙහා තියෙන setting app එකට යන්න. setting app එකට ගිහිල්ලා ඔයාලා setting එකේ පල්ලෙහාට යන්න. setting එකේ පල්ලෙහාට ගිහිල්ලා මෙතන තියෙනවා apps කියලා. ඔයාලා apps වලට යන්න. පොඩ්ඩක් ඉන්න load වෙනකන්. ඊට පස්සේ ඔයාලා apps වලට ගිහිල්ලා apps වල ඔයාලා බලන්න මෙතන උඩ මේ search bar එකේ YouTube කියලා search කරන්න නැතිනම් ඔයාලට මෙහෙම load වෙනකන් ඉන්න වෙනවා. ඉතින් ඔයාලට මේ ක්‍රමෙන් මේක හදා ගන්න පුළුවන් ඒ සිග්නල් නැතුව යන ප්‍රශ්නේ. ඉතින් YouTube එක මේක app එක load වෙනකන් ඉඳලා ඔයාලා පල්ලෙහාට ගිහිල්ලා මේකේ තියෙනවා YouTube app එක. මේ තියෙන. ඉතින් ඔයාලා YouTube එකට ගිහිල්ලා ඒකේ තියෙනවා මෙන්න මෙතන storage කියලා එකක් මේ තියෙන. මෙන්න මේ storage කියන එකේ මෙන්න මේ clear cache කියන එක දෙන්න. ඒකම clear data කියන එකක් දෙන්න. දැන් හරි. දැන් ඉතින් ආ මේකෙන් back වෙලා ඉවරලා ඔයා යන්න වාගේ YouTube app එකට. ඊට පස්සේ මේ allow දෙන දේවල් ටික allow දී ගන්න. ඊට පස්සේ ඔයාට මේකට sign in වෙන්න පුළුවන් ආයේ Google account එකෙන්. පොඩ්ඩයි ඉතින් මේ ස්ලෝ වෙන්නේ අපේ ගෙවල් හරියට සිග්නල් අඩුයි එක ගණන් ගන්න එපා. network connection loss. ඉතින් ඔයාලට දැන් මේක මේ වගේ account එක මේව කරගත්තට මේක අනිවාර්යෙන් හරියනවා. ඉතින් ඔයාලට ඕන දේ search කරලා ගන්න පුළුවන්. කලින් වගේ කෙරික් තියෙනවා. ඉතින් මේක මේ සාර්ථකයි. ඉතින් ඔයාලගේ මේ YouTube app එක වැඩ නැතු වෙනවා නම් මේක මේ හරහා අනිවාර්යෙන් හදාගන්න. එහෙනම් වීඩියෝ එක බැලුවට හැමෝටම ගොඩක් ස්තුතියි. ඉතින් ඉස්සරහට මේ වගේ වීඩියෝ බලන්න ඕන නම් අනිවාර්යෙන් channel එක subscribe කරලා තියාගන්න. like එක උත් දාන්න වීඩියෝ එකට. එහෙනම් අද වීඩියෝ එක ඉවරයි. තවත් මේ වගේ වීඩියෝ එකකින් හම්බෙමු. හැමෝටම සුබ දවසක්.